ඔබ කෞතුකාගාර දැක ඇති. හැබැයි අපි අද ඔබව රැගෙන යනවා සුවිශේෂී තැනකට. මේ තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ව්‍යවහාරික විද්‍යාපීඨයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයේ පවතින සත්ව විද්‍යා කෞතුකාගාරය. සත්ව සංරක්ෂණය සඳහාම වෙන් වූ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ඇති සුවිශේෂී කෞතුකාගාරයක් ලෙස මෙය සැලකෙනවා. අප අධ්‍යනාංශයේ ප්‍රායෝගික පන්ති සඳහා අවශ්‍ය නිදර්ශක එකතුවක් ලෙස ඇරඹුණු මෙය අද වන විට ශ්‍රී ලංකාවේ තිබෙන කෞතුකාගාර අභිරක්ෂකවරයෙකු මගින් පාලනය වන අංග සම්පූර්ණ සත්ව විද්‍යා කෞතුකාගාරයකි. සත්ව විද්‍යා අධ්‍යනාංශය සුමංගල ගොඩනැගිල්ලේ පහත මාලයේ පැවති සමයේ එහි ආරම්භ කෙරුණු මෙම සත්ව නිදර්ශක එකතුව සත්ව විද්‍යා අධ්‍යනාංශයේ සමාරම්භක මහාචාර්යවරයෙකු වූ ආතර් වීරකෝන් මහතාගේ සංකල්පයකට අනුව සංවර්ධනය ඇරඹිණි. වර්ෂ 1981 දී අධ්‍යනාංශ ප්‍රධානීව සිටි මහාචාර්ය වින්ස්ටන් රත්නායක මහතා විසින් කෞතුකාගාරය වර්තමානයේ ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ලට ගෙන ආ අතර එතෙන් පටන් අද දක්වා අප අධ්‍යනාංශයේ වැඩ කටයුතු කළ අංශ ප්‍රධානවරුන්, ආචාර්ය මණ්ඩලය, කාර්ය මණ්ඩලය, කෞතුකාගාර පාලකවරුන්, බාහිර සම්පත්දායකින් මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවද කෞතුකාගාරයේ අභිවෘද්ධිය සඳහා විශාල දායකත්වයක් දක්වා ඇත. සත්ව රාජධානියේ විවිධ ටැක්සෝන මට්ටම් නියෝජනය කරමින් දේශීය වගේම විදේශීය විවිධ ස්ථානවලින් කාලයක් තිස්සේ අපි රැස් කරගත් විවිධ සත්ව නිදර්ශක එකම වහලක් යටට රැගෙන තියෙනවා. ඒ අතර විවිධ ක්‍රමවල සංරක්ෂණය කරපු සත්ව නිදර්ශක, සත්ව හිස්කබල්, ඇටසැකිලි, පොසිල විද්‍යාඥයන් සහ සුවිශේෂී පුද්ගලයන් තමන්ගේ ජීවිත කාලයට එක් රැස් කරගත් සත්ව නිදර්ශක වගේම දීවර අම්පාන සමූහයකුත් අපි එක් රැස් කරගෙන තියෙනවා. ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ ජෛව විවිධත්වයක් හෙබි රටවල් අතුරින් එකකි. ඒ අතරින් සත්ව විවිධත්වය සුවිශේෂී ස්ථානයක් ගනී. මෙම සත්ව විවිධත්වය අධ්‍යයනය කිරීමට මෙන්ම සංරක්ෂණය කිරීමට අප අධ්‍යනාංශයේ සත්ව විද්‍යා කෞතුකාගාරය මනා පිටුහලක් ලබා දෙයි. සතුන් සංරක්ෂණය කිරීමේ එක් පියවරක් ලෙස සැලකෙන විතෙන් සංරක්ෂණය සිදු කරන අප කෞතුකාගාරයේ දැනට නිදර්ශක 8000ක පමණ ප්‍රමාණයක් පවතී. ඒ අතර විවිධ වූ සත්ව වංශවලට අයත් මෙරට සත්ව නිදර්ශක මෙන්ම වෙනත් රටවලින් විවිධ අවස්ථාවලගෙන් වූ නිදර්ශක සමූහයක් විවිධ සංරක්ෂක ක්‍රම භාවිතයෙන් සංරක්ෂණය කර ඇත. විදේශ රටවලින් ගෙන්වන ලද අතීතයේ පෘථිවියේ විසූ ජීවී විශේෂවල පොසිල සමූහයක් අප කෞතුකාගාරය සතුව ඇත. ශ්‍රී ලංකාවේ කීර්තිමත් පර්යේෂකයෙකු වූ මහාචාර්ය පරාක්‍රම කීර්තිසිංහ මහතාගේ පර්යේෂණ කාලය තුළ හමු වූ මුහුදු බෙල්ලන්ගේ කවච එකතුව අප සතුව ඇති වටිනා සම්පතකි. ලංකාවේ මෙන්ම වෙනත් රටවල හමුවන සත්ව විද්‍යාත්මක වැදගත්කමක් ඇති සතුන්ගේ සම්පූර්ණ අස්තිමය සැකිලි හා සමහර සතුන්ගේ අස්ති කොටස් සමූහයක් සංරක්ෂණය කර ඇත. ප්‍රායෝගික පරීක්ෂණ හා අනෙකුත් ක්‍රම මගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එක් රැස් කරගන්නා ලද විවිධ කෘමි විශේෂ එකතුවක්ද කෞතුකාගාරයේ සතුව ඇත. සත්ව සම ලබාගෙන ඒවා සංරක්ෂණය කර ජීවමාන ලෙසම සකස් කර තැබීම හෙවත් ටැක්සිඩර්මි ක්‍රමයට අනුකූලව සකස් කරන ලද ශීරපායි, කුරුළු, උරග හා මත්ස්‍ය නිදර්ශක බොහෝමයක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. ඒ අතරම අන්වීක්ෂීය ඒකසෛලික ප්‍රටසෝවාවන් සහ බහුසෛලික ජීවීන්ගේ දේහ පටකවල විවිධ පැතිකඩ ඔස්සේ ලබාගත් සියුම් කොටස් යොදා සැකසූ ස්ථිර කදා විශාල සංඛ්‍යාවක්ද පරපෝෂී ජීවීන් මෙන්ම ඔවුන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථා නිරූපණය වන ස්ථිර අන්වීක්ෂීය කදාද අප කෞතුකාගාරයේ සතුව ඇත. මෙම කෞතුකාගාරයේ පළමු කෞතුකාගාර අභිරක්ෂකවරයා ලෙස ඉමහත් සේවයක් ඉටු කළ ඒ.බී. කොතලාවල මහතා මෙම අධ්‍යනාංශයේම අධ්‍යාපනයේ හැදෑරූ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන අතර පොත් රැසක කතුවරයෙකුද වුණා.
ඔහු විශ්‍රාමයාමෙන් අනතුරුව 2007 වර්ෂයේ සිට මේ දක්වා කෞතුකාගාර අභිරක්ෂකතුමන් ලෙස අප අධ්‍යනාංශයෙන්ම සත්ව විද්‍යා විශේෂ උපාධියක් හැදෑරූ රවීන්ද්‍ර පෙතියාගොඩ මහතා කටයුතු කරමින් සිටී. අප කෞතුකාගාරයට විවිධ ක්‍රම මගින් නිදර්ශක ලැබීම සිදු වෙනවා. අතීතයේ සිට මේ දක්වා අධ්‍යනාංශය හා සම්බන්ධව කටයුතු කළ ආචාර්ය මහාචාර්යවරු මෙන්ම කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ වගේම බාහිර පුද්ගලයන් අප කෞතුකාගාරය වෙත නිදර්ශක ලබා දීම සිදු කරලා තියෙනවා. ඒ වගේම ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි බාහිර ආයතන මගින් අප කෞතුකාගාරයට මියගිය සත්ත්ව නිදර්ශක ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙම අධ්‍යයනාංශයේ අවශ්‍යතාවය මත අපට අවශ්‍ය නිදර්ශක එම ජීවීන් ජීවත් වෙන පරිසරයටම ගොස් එකතු කිරීම අප විසින් සිදු කරනු ලබනවා. තවද අධ්‍යයනාංශයට අවශ්‍ය වන නිදර්ශක වෙනත් රටවලින් ගෙන්වා ගන්න ලබන අතර එම ලැබෙන නිදර්ශක ඒ නිදර්ශක වර්ගය අනුව සංරක්ෂණය කිරීම මෙම කෞතුකාගාරය තුළදී සිදු කරනු ලබනවා. එම සංරක්ෂණ ක්‍රම වනුයේ ද්‍රවමය මාධ්‍ය තුළ නිදර්ශක සංරක්ෂණය, වියලි සංරක්ෂණ ක්‍රමය, රෙසීන තුළ නිදර්ශක සංරක්ෂණය හා ජීවීන්ගේ සැකිලි සංරක්ෂණයයි. අප සත්ව විද්‍යා කෞතුකාගාරය ප්‍රධාන වශයෙන්ම විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාවට විශාල දැනුම් සම්භාරයක් ලබා දෙන අතර පාසල් සිසු සිසුවියන්ට හා ගුරුවරුන්ටද වැඩමුළු පවත්වනු ලබයි. විශ්වවිද්‍යාලයන් පරිබාහිරව අධ්‍යාපනික, පර්යේෂණ හා ප්‍රදර්ශන වැනි කටයුතු සඳහා මෙම කෞතුකාගාරයේ නිදර්ශක නිසි අධීක්ෂණයෙන් ලබාගත හැකිය. ඔබ ජෛව විද්‍යාව හදාරන පාසල් ශිෂ්‍යයෙක්, සරසවි ශිෂ්‍යයෙක්, පර්යේෂකයෙක්, ස්වභාවික විද්‍යාඥයෙක්, එහෙමත් නැත්නම් සත්ත්ව වර්ගීකරණය, සත්ත්ව විවිධත්වය, පරිණාමය හා විකාශය, සත්ත්ව සංසන්දනාත්මක කායික විද්‍යාව වගේ දේවල් ගැන හැදෑරීමට කැමති කෙනෙක්. එහෙම නැත්නම් මේ පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙක්. එහෙමත් නැත්නම් සබහාදහමට ඇලුම් කරන, සබහාදහමේ අපූර්වත්වය ගැන හැදෑරීමට උනන්දුවක් දක්වන ඔබ හැමෝම වෙනුවෙන් අපේ කෞතුකාගාරය විවෘතව තියෙනවා. රටේ අනාගත පරපුරෙහි අභිවෘද්ධිය සඳහා මෙම වටිනා සම්පත සුරැකීම ඔබගේත් මගේත් වගකීමකි.